මොනික්කුත් ඉන්නවා. ඒක මෙයා අපේ කොල්ලගේ කාමරේනේ. අපේ කොල්ලා එහෙම නෑ. උණු හර්ප තියෙන සින්දු මුකුත් ආන්නේ හරිම පිළිවෙලයි. අර කොරියාවේ ඉන්නේ කවුද? කොල්ලෝ කට්ටිය. අන්න ඒගොල්ලෝගේ සින්දු අහන්නේ දවසම. දැන් නම් කසුම් පුතාලා ගෙදර ඉඳන් එන්න. මේ එන්නේ කියනකොටම තාත්ති මං ආවා. පුතා මගේ වටවලයා. දැන් පුතා ඕ ඉවරලා රට යවනවා කියලා කිව්ව නේද? දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද? මූ ඕව දන්නේ නැහැ. මූ දන්නේ දෙනේව කණ්ඩ විතර. අපේ ගෙදර උයන්නේ අපේ පුතා. කුස්සියේ වැඩ හොඳට පුළුවන්. ඔය දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන් ගේන්න. අපේ වටවලයා අපේ ගෙරේ පුතේ ගෙනල්ලා තියෙන ළමයි. අනේ ගන්නයිලා ඉන්නෝ. මේ උද්දිගුතව වංගවට නෑ එන්න එපා.